මගේ ඇත්තටම දැන් මගේ වැඩියෙන් වෙන්නේ පෝට්‍රේට් කියන්නේ ෆොටෝස් තොරණ එක තමයි එක. එකක් දෙකක්. අමතකවල සිදුව තමයි මතකවල ඇත්තේ. අඳගඳලම පුරුදුලා තමයි ඉතින් කරගෙන යනවා. ඩන් එක කෙනෙක් එක්ක වැඩ කරද්දී ලේසි. ඒකේ දැන් බෙස්ලා ඇවිල්ලා ගොඩක් ටිප්ස් එකන දරනවා. ඒගොල්ලෝ ඒකට ආසයි සහ ඒකට ආදරෙයි. එතකොට ඒක ඇත්තටම අර දන්න තෙක් කෙනෙක් එක්ක වැඩ කරනකොට ගොඩක් ලේසි. අපි ඩ්‍රයිවිං කරද්දී උනත් ලයිසන් එක තිබ්බට වැඩක් නැහැ. වාහනේ ලවන්නත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. අර එක්සයිසස් හැම්වෙලේම තියෙන්න ඕනේ. එතකොට තමයි මේ අපි පොඩ්ඩක් ඉගෙන හැමදාම ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඔව් ඇත්තටම මම ඇල්ල තෝරගත්තේ ඒකටම තමයි. මොකද දන්නවද මේ ඇල්ල වෙලාවේ නිදහස ආඩිම නිදහසේ කරගෙන යන්න පුළුවන්. ලොකු තරක්තරක් තියෙන තරමට ලොකු විශයක් තියෙන. ඇත්තටම ලොකු දෙයක් කරන්න පුළුවන් චිත්‍රවල. අර නරක පැත්තක් වගේ තමයි ඇත්තටම හොඳ පැත්තකුත් තියෙනවා කොරෝනා වල. අපි කවුද කියලා අපිට අඳුර ගන්න පොඩි chance එකක් ආවා. හොඳයි මේ බ්‍රිලියන්ට් කියන්නේ කලාවක්. හැබැයි ඉතින් අද දවසේ ඉඳන් අපි ඇවිල්ලා තියෙන්නේ මේ ගැන කතා කරන්න නෙවෙයි. ඔබට පේනවාද මේ පිටිපස්සේ තියෙන ලස්සන චිත්‍රයක්. මේක මේ ලංකාවේ විතරක් නෙවෙයි සුද්ධ පවා විශ්මයටපත් කරපු ලස්සන චිත්‍රයක්. ඉතින් ඇත්තටම මේ ගැන කතා කරන්න ආවේ. මේ සැඟවිච්ච දක්ෂතාවයක් සැඟවිච්ච කලාකාරයෙක් හොයාගෙන තමයි අද දවසේදී අපි ආවේ. ආට් අයියා කිව්වට පස්සේ මේ ප්‍රදේශයේ ඉන්න හැම කෙනෙක්ම අඳුරනවා. ආට කියලා තමයි ගොඩක් අය ආදරයට කතා බහ කරන්නේ. ඒ තරම්ම ඔහු මේ ප්‍රදේශයේ ප්‍රසිද්ධයි. අද ඉඳලා මේ ලංකාවෙන් ප්‍රසිද්ධයි. ඒ විතරක් නෙවෙයි මේ ප්‍රදේශය විතරක් නෙවෙයි සුද්දන් අතර මේ එන විදේශිකයන් අතර ඉතාම ජනප්‍රියද පත්වෙච්ච කලාකරුවෙක් හොයාගෙන තමයි අද දවසේදී ආවේ. අපි සෝදානම් කතා කරන්න ඒ සොඳුරු නිර්මාණකරුවත් එක්ක මේ චිත්‍රයේ අයිතිකාරයත් එක්ක අයිතිකරුවත් එක්ක සහ ඒ කලාකරුවත් එක්ක එහෙම නැත්නම් ආට් අයියත් එක්ක අටයි පොඩ්ඩ එන්නකෝ අපි පොඩ්ඩක් කතා කරමු. ජය වේවා. ජය වේවා සතුටුයි අඳුර ගන්න ලැබීම. අද දවසේදී අපි ඉතින් ගොඩක් අමාරුවෙන් තමයි හොයාගත්තේ. තාම කාර්යබහුල වෙලාවක සම්බන්ධ කරගත්තේ. ඇත්තටම ගොඩක් ප්‍රසිද්ධයි මේ ප්‍රදේශයේ සහ විදේශිකයන් අතර. මේ චිත්‍රය ගැන මුලින්ම සඳහන් කරමු. මේක හරි අපූර්ව වෙනස් විදිහේ චිත්‍රයක්. කොයි කාලේ වගේද මේක නිර්මාණය කරේ? ඇත්තටම මගේම චිත්‍ර නෙමෙයි මේක බොහොම පරණ චිත්‍රයක්. දැන් මාසයක් තාම ඉවරනේ තාම කරගෙන යනවා. ඉතින් විශේෂයෙන්ම අපට දැනගන්න ලැබුණ දෙයක් තමයි මේ කිසි චිත්‍ර පිළිබඳව හැදෑරීමක් කරලා නැහැ. මම හිතන්නේ පාසල් කාලේදී හැදෑරුවට දන්නේ නැහැ. නමුත් කොහොම හරි සහජ දක්ෂතාවකින් තමයි මේ හැම නිර්මාණයක්ම කරන්නේ. කොහොමද මේ දක්ෂතාවය ලැබුණේ? ඒ පිළිබඳව විස්තර ටිකක් කියන්නකෝ. ආරම්භය කොහොමද? මල්ලි දැන් ඉස්සරෙන් නම් අඳිනවා. පොඩි කාලේ නම් ඉස්කෝලේ යන කාලේ නම් අඳිනවා. ඒක මම දන්නෙත් නැහැ. ඒක එහෙම හැකියාව දින්නවා. ඊට පස්සේ ඒ කාලේ ගොඩම තිබ්බේ අර කටවුට් ඇඳිල්ලක් තිබ්බනේ හිසරේ මතින් බෝන්තික පව අතින් ඇඳේ මියුසිකල් ෂෝවල කටවුට් අඳිනවා. ඊට පස්සේ ගමේ මොනාර තිබ්බ බැනර් එක පව අපි අතින් තමයි ඇඳේ. එහෙම ආසාවක් තිබෙනේ. ආසාවෙන්ම මම කියන්නේ අර අඳලඳලම පුරුදුලා තමයි ඉතින් කරගෙන යනවා. ඔව් නේද? දැන් ඇත්තටම දැන් මේක දැන් අයියා ව්‍යාපාරයක් විදියටනේ කරන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් ඉතින් විදේශිකයන්ගේ චිත්‍ර ඇඳලා ඕන්න පිනවනවා කියන එක ටිකක් අමාරු කාර්යයක් නේද? මොකද ඕන්න ඇත්තටම මේ හැම විෂයක් සම්බන්ධ හොඳ අත්දැකීමක් තියෙන හොඳ දැනුමක් තියෙන අයනේ. ඉතින් ඔවුන් එක ගනුදෙනු කරනකොට කොහොමද මේ සම්බන්ධතාව ගොඩනගා ගන්න ඔවුන් සතුටු කරන්නේ? ඒ ඇත්තට මේ පිළිබඳව චුට්ටක් කියන්නකෝ. ඒක ඇත්තටම ලේසි. ඩන් එක කෙනෙක් එක්ක වැඩ කරද්දී ලේසි. ඒ කියන්නේ කෙස්ලා ඇවිල්ලා ගොඩක් චිත්‍ර ගෙන දරනවා. ඒගොල්ලෝ ඒකට ආසයි සහ ඒකට ආදරෙයි. එතකොට ඒක ඇත්තටම අර දන්න තෙක් කෙනෙක් එක්ක වැඩ කරනකොට ගොඩක් ලේසි. එතකොට ඉතින් එහෙම තමයි ගොඩක් පෝට්‍රේට් ඒගොල්ලෝ කරගෙන යනවා. එතකොට ඒගොල්ලෝ පේන්ටින් ගැන දන්න නිසා ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා තියෙන ඒගොල්ලෝ නෝනදී කරලා දෙනවා. දැන් ආට් අයියා දැන් විදේශිකයන් ගොඩක් දුරට දැන් අයියාගෙන් කරගන්න කැමතිම නිර්මාණ මොනවද? මොන වගේ චිත්‍ර දෝන් වැඩිපුරම ඉල්ලන්නේ? මගේ ඇත්තටම මගේ වැඩියෙන් යන්නේ පෝට්‍රේට් කියන දේ. ෆොටෝස් ඒක තමයි ඒක. ඒගොල්ලෝ ගත්ත ෆොටෝ තියෙනවනේ දැන් අර එහෙම තියෙනවා. දැන් නැත්තම් අර සමහරකට ඒගොල්ලෝගේ මෙමරි ඒගොල්ලෝ ගත්ත ඒගොල්ලෝ ආස දේවල් දෙන්න ඇල්ලේ ගත්තොත් ඒගොල්ලෝ ආසේ නිකන් ඒගොල්ලෝ ගත්ත ෆොටෝ එකක් මට කියලා දෙනවා. ඇල්ල රොක් එකේ ගියාම ඒකේ ෆොටෝ එකක් ඊට පස්සේ ඇත්තටම ගෙස්ලා ගොඩක් මාසාර ලංකාවේ කියන එකක්. ඒ කියන්නේ ලංකාවේ කියලා සීගිරිය බීච් එකක් ඊට පස්සේ ඇල්ල ගත්තොත්
නයින් ආච්චි ඒ වගේ නිකන් අර ඒගොල්ලන්ට ඕන දැන් ඒගොල්ලෝ ටුවර් කරද්දී අර හැම රටකම ගියාම මතක සටහනක් අරන් යනවා. ඔව් ඒ වගේ මතක සටහනක් අරන් යන තමයි ගොඩක් බලන්නේ. ඔව් නේ ඊට අමතරව දැන් අර මොනම පේන්ටිංස් එකතු කරන කට්ටියක් තියෙනවා. ඔව් චිත්‍ර කලාවට ගොඩක් කැමති විදේශිකයන්. ඔව් මෝටර් ඒ පෝට්‍රේට් චිත්‍රයක් වගේ කරනකොට සාමාන්‍ය කෙනෙක් දිහා බලාගෙනනේ අපි යෝගෙන් අඳින්නේ නේද? එතකොට ගොඩක් වෙලාවට දැන් යාපි පුද්ගලයා ඉන්නවනේ. ළඟ දැන් විදේශිකයන් මේ වගේ සංචාරය කරන්නේ නැත්නම් රඳව ගන්න ටිකක් හරි අමාරුයිනේ. ඒ වගේ වෙලාවට මොන වගේ ක්‍රමවේදද භාවිත කරන්නේ? සාමාන්‍ය අපි දන්නේ කොහොමද කරන්නේ කියලා. සාමාන්‍යයෙන් පැය භාගයක් වගේ අරලා දෙනවා. දැන් භාගයක් විතර වගේ තමයි යන්නේ ওই චිත්‍රයක් අඳින්න නේ. භාගයෙන් වගේ එම් පොරම ඇත්තටම ඉතින් ඒකට වැඩියට සෙට් වුණාට පස්සේ ඒගොල්ලෝ ආදිශ්‍යයක් නැහැ. අපි අර පොඩි කතා බහකුත් එක්ක ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ කැමති නම් මම ඒගොල්ලොත් එක්කත් යනවා. ඒ කියන්නේ සමහර කොහේ හරි ප්‍රදේශයකට ඒගොල්ලෝ කතා කරොත් එහෙම ආතයි යනවා ඒගොල්ලොත් එක ගිහලා යවදාල ස්ථානයේ පින්තූර අඳලා දෙනවා. දැන් සමහර කෙනෙක් මගේ ස්ටුඩියෝ එකට එනවා. එනවා ඒ වුණොත් දැන් ගොඩක් වෙලාට අපි අඳුර ගන්නවා. ඔව්. ඒකවල සමහර කිට ඒගොල්ලොත් එක්ක අපි ඇල්ල රොක් යනවා. කුංචි සිරිවාග යනවා. නයින් ආච් යනවා. නැත්නම් ඉතින් දැන් ගොඩක් වෙලාට මම රැයට ආවේ. රැයට අඳින්නේ. ඒකවල මගේ ප්ලේස් එකට ඇවිල්ලා වෙස්ට නිදහස් වෙලා කියා තෝර ගන්නවා. එයාට අන්තරම එයා බිසි නම් ෆොටෝ එකක් අරගෙන එයා එද්දි මම ඉඳලා දෙන්න. දැන් විදේශ සංචාරකයන් දැන් විදේශිකයන් ලංකාවට ආවට පස්සේ උන් ලංකාවෙන් පිට වෙලා යනවානේ. ඔවුන්ගේ සම්බන්ධතාවය තියා ගන්නවද දැන් මේ රටවල් වල ඉඳලත් ආටයට කියලා චිත්‍ර ඇඳලා ලංකාවෙන් ගෙන්න ගන්නවද? එහෙම වගේ දේවල් සිද්ධ වෙනවද? ඔව්. දැන් ඒක වෙන්නේ දැන් සාමාන්‍යයෙන් ලොකු පේන්ටින් එකක් කරනවා නම් සාමාන්‍යයෙන් මම වැඩි බාර අරගෙන දැන් අපිට ඉස්සර වගේ නෙමෙයි හරි පාස් වෙන්නේ. කොරිය කරන්න පුළුවන්. සතියෙන් දෙකෙන් එයා ගාවට යනවා. නැත්තම් එයා ඉන්න තැන දැන් ලංකාවේ ඇතුළේ මම උපරිම try කරනවා ලංකාවේ ඇතුළේදී ඇල්ලෙම හිටියේ නැති වුණාට එයා කොහෙද යනවා නම් දැන් ලොන් සවුත් යනවා නම් ඒට නුවරට නම් වන් ඩේ කුරිය කරන්න පුළුවන්. එහෙම නැතුනොත් ඉතින් ඕන රටකට යමු. හරි දැන් සූදානම් ආටයි අපි ගොඩක් දේවල් කතා කරා. ඒ වුණාට අපේ කැමැත්තක් තියෙනවා අපි බලාගෙන ඇත් කැමති ආටයි චිත්‍රයක් අඳින්න කොහොමද කියලා බලන්න. අවස්ථාවක් දෙන්න පුළුවන්ද අපිට ඒකට? අනිවාර්යයෙන්. හරි හරි. එන්න යන්න අපිත් එක්ක ආටයි අඳින චිත්‍රයක් බලමු. අටයි දැන් මේ සංචාරකයන් එක්ක චිත්‍ර අඳිනකොට ඔවුන්ගේ චිත්‍ර අඳිනකොට රසබර සිදුවීම් ඇති ජීවිත රාමතක නොවේ නේද? එකක් දෙයක් කියන්නකෝ බලන්න අපිටත් පොඩ්ඩක් දැනගන්න. එකක් දෙකක් අමතක වෙන සිදුවීම් තමයි මතක නැත්තේ. එලිසබෙත් රජුගේ චිත්‍රයක් කරලා දුන්නා. ඊට පස්සේ කුමල් මම දන්නේ එතකොට ගොස්ලාව්ගේ ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ ඉංග්ලන්ඩ්. ඊට පස්සේ කුමරේ පුගාගෙන ගියා. ඔව්. ඊට පස්සේ තමයි මම දන්නේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඒගොල්ලෝගේ මියුසියම් එකක් තියෙනවලු. රජිනගේ කොයාර විශේෂයක් තිබ්බත් අරගෙන යනවා. දැන් ඒක එහෙ තියෙනවා ඒක. ඒ කියන්නේ ඉංග්‍රීසි මියුසියම් එකක ආතයිගේ චිත්‍රයක් තියෙනවා. ගීනෝ කියලා ගීනෝ. කසියලා කරන්න පුළුවන් වෙයි. කොහොමද මේ චිත්‍ර අඳිනවා කියන එක ඉතින් බොහොම සාමාන්‍යයෙන් කරන්න ඕන කාරණාවක් නේද? ඔව් විදේශිකයන් කියලා ටග්ගල අදලා කරලා දෙන්න බෑනේ නේ. ඉවසීම තියෙන්න ඕන හොඳට. ඔව් ඇත්තටම මම ඇල්ල තෝරගත්තේ ඒකටම තමයි. මොකද දන්නවද මේ එල්ලවිලා නිදහස ආඩුවීම නිදහසය කරගෙන යන්න පුළුවන්. අපි ඇවිල්ලා ඉන්නේ සුන්දර ඇල්ලට. ඇල්ල කිව්වම ඉතින් විදේශිකයන්ගේ ආකර්ෂණය දිනාගත්ත සොඳුරු ප්‍රදේශයක් නේ, සොඳුරු පැත්තක් නේ, සොඳුරු තැනක් නේ අපේ රටේ. ඉතින් අපි කිව්වා මේ ආට්ටයිය චිත්‍රයක් අඳින විදිහ ඔබට පෙන්නනවා කියලා. අපි සූදානම් ගන්නේ ආට්ටයිය කොහොමද මේ පින්සලට පණ දෙන්නේ කියලා බලන්න. දැන් මම තමයි අඳින්න සූදානම් වෙන්නේ. මට පොඩ්ඩක් ওই පැත්ත බලන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කැමරාව දිහා. මොකද මට මේ ආට්ටයිය දිහා බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. හරි කොහොම වෙතත් අපි මේ අපිට පුළුවන්කමක් තියෙනවා මේ අපි මේ චිත්‍රය අඳින ගමම කතා බහ කරන්න. ඇත්තටම දැන් ගොඩක් වෙලාවට මේ වගේ චිත්‍ර කලාව වගේ දේවල් කරන්නේ බොහෝ අය ආත්ම තෘප්තියට අපේ රටේ වගේ. නමුත් අටයි මේකට පුළුවන් නේද ලොකු වටිනාකමක් ලබා දෙන්න. දැන් ඔබ කරනවා වගේ මේවා අලෙවි කරන්න පුළුවන්, ස්වයං රැකියාවක් ව්‍යාපාරයක් විදිහට ආරම්භ කරන්න පුළුවන්, මේ කලාව උපයෝගී කරගෙන එහෙම කරන්න පුළුවන් කමක් තියෙනව නේද? ඇත්තටම පුළුවන්. ඇත්තටම කිව්වොත් දැන් මමත් ඇත්තටම ආත්ම භුක්තිය තුත්ත තමයි කරන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේක අර පොඩි පිස්සුවක් වගේ එකක් ඉස්සරින් පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාව තමයි
ඇතරම මේක ලොකු විෂයක් කෙ ලොකු කරක්තරක් පේන ඇතරමට ලොකු විෂයක් කෙරෙන ඇතරම ලොකු දෙයක් කරන්න පුළුවන් චිත්‍රෝලී ඇත්තටම දැන් මේ මෙතන තියෙන චිත්‍ර දිහා බලනකොට ලංකාවේ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පීන් රංගන ශිල්පිනියන්ගේ ඔවුන්ගේ මේ රූප ඇඳලා තියෙනවා. දැන් ඒ වගේ සාමාන්‍යයෙන් ඔබ වඩාත්ම සාමාන්‍ය පෞද්ගලිකව මැදපු චිත්‍ර වලින් අර අම්මා කෙනෙක්ගේ මොන ළමයාද වඩාත් හොඳ කියලා අහන වගේ ප්‍රශ්නයක් නෙවෙයි මේක අහන්නේ. ඒකට ඒක අහන්නේ එතන මේ වඩාත්මම ඇඳපු ආසම කරන චිත්‍රය මොකද්ද? කාගේ පින්තූරයේද ටිකක් තමන් කැමැත්තෙන් ඇඳ පින්තූරේ. මම ඇතරම දැන් හැමිකම මඟ ආසයෙන් ඇන්දා නමුත් ඇතරම ගොඩම්ම බොපිලෝනා මේ සලනික චිත්‍ර ගොඩක් පේමස්ුලා ශල්නිකාරකා ඉරස්සේ ඔව් ලෝකගත්තොත් එලිසබෙත් රජී එක ගොඩක් පේමස්ුලා සඳනි ප්‍රනන්දුක එකක් ඇන්නම පෙන්න්නම එක තියන මුගා ඒට්ටික පේමසුනා දැන් එතකොට දැන් අපි දැන් දන්නවා දැන් ගොඩක් වෙලාවට ලංකාව ඇතුළේදී මේක විෂයක් විදිහටත් හදාරනවානේ චිත්‍ර. නමුත් මේකට ඇත්තටම න්‍යායාත්මක අධ්‍යාපනය විතරක් තිබිලා මදි නේද? මේක ඇත්තටම ප්‍රැක්ටිකල් විෂයනේ. ගොඩක් අය මේක ප්‍රැක්ටිකල් කරනවා හරි අඩුයිනේ. මේක නිතරම සතත අභ්‍යාසයක් විදිහට මේක කළ යුතුම විෂයක් නේද? චිත්‍ර කියන්නේ. මේක ඇත්තටම මල්ලි එක්සයිස් එක තියෙන්න ඕන. ඒ කියන්නේ දැන් මට වුණත් කාලයක් අඳින්න නැතුව හිටියොත් පොඩ්ඩක් අමාරුයි. අපි ඩ්‍රයිවිං කරද්දී වුණත් ලයිසන් එක තිබ්බට දන්නේ වාහනේල වන්නත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙන අර එක්සයිසස් හැම වෙලේම තියෙන්න ඕනේ. ඒකෝට තමයි මේ අපි පොඩ්ඩක් ඉගෙන හැමදාම ඉගෙන ගන්න දෙයක් තියෙන්නේ. ඒකෝට තමයි අපේ අඩුපාඩු ඇදිලා අපේ ස්පීඩ් එක උනත් හැදෙන්නේ. ඒකෝට තමයි අපි දන්නවා ඉතින් මේ අංජන ප්‍රේමරත්න කියන්නේ මල්ලි. ඉතින් අංජන ගැන මතක් කරන්න ඕන කලා පවුලක්. ඉතින් ඇත්තටම දැන් කොළඹ ප්‍රදේශයේ කොට්ටාවේ දැන් ඉන්නේ පදිංචිය මං හිතන්නේ. ඇල්ලට ඇවිල්ලා මේක තමන්ගේ තෘප්තිය වෙනුවෙන් කරගන්නවා. ඉතින් ඇත්තටම මේ කලාව නිසාවද මේ ඇල්ලට ආවේ? සමහර අය කලාව නිසා යන්නේ කොළඹටනේ. දැන් ආර්ට් අය කරලා තියෙන්නේ කලාව නිසා ඇල්ලට ඇවිල්ලා. මොකද මේ දිගේ තියෙන විශේෂත්වය. ඇත්තටම ඕනුනා මේ මම ඇත්තටම දැන් ඊට කලින් මම ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට තමයි වැඩ කරේ. ඒකට මීඩියා channel එක දැන් අන්තිමට මම ඉන්නේ සිරස TV. එතකොට අපි ටෙලිඩ්‍රාමා ෆිල්ම්ස් තමයි කරේ. ඇත්තටම හරි බිසි. හැම වෙලෙම බිසි. මට එතකොට ඇත්තටම ඒකෙදී අපිට ආර්ට් එක හරියට කරන්න බෑ. ඒ කියන්නේ අර අපි නිදහස නෑ. නිදහස නෑ. ඔළුව අරමුණු ස්ට්‍රෙස්. මම ඇත්තටම මට මේක උනේ මේ කොරෝනා නිසා තමයි උනේ. කොරෝනා කාලේදී අපිට ඇත්තටම ජොබ් වල අපිට වැඩ නැතුව ගියා. ඊට පස්සේ අපිට නිදහසක් ආවා. අර නරක පැත්තක් වගේ තමයි ඇත්තටම හොඳ පැත්තකුත් උනා කොරෝනා වල. අපි කවුද කියලා අපිට අඳුර ගන්න පොඩි chance එකක් ආවා. එතකොට ඒ නිදහසත් එක්ක කොරෝනා කාලේම මං කරේ ගෙදරට වෙලා ඇඳපු එකම තමයි. ඊට පස්සේ ඇඳලා පස්සේ මට ඇත්තටම මං ඒකට ආසයි දුන්නා. ඊට පස්සේ අර ජොබ් සේරම නැත්තම් මගේ ඉස්සෙල්ලා ජොබ් අනිත් ඉස්සෙල්ලා මීඩියා තමයි. මීඩියා. ඉස්සෙල්ලාම ඇනවුන්සින් තමයි මගේ ජොබ් එක උනේ. ඒකට ඒ පැත්ත ඇතැල්ලා මේ ඇල්ලට එන්නත් හේතුව තමයි මං ඔයපු ඒ නිදහස තිබ්බනේ. කියන්න තියෙන මෙච්චරයි. ඉතින් කලාව සාහිත්‍ය සංගීතය වගේ විෂයක් ඉගෙන ගත්තොත් ඒක ඔබට කොයි වෙලාවෙ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වේවිද කියන එක කියන්න බෑ. සමහර වෙලාවට ඒක ලොකු ආයෝජනයක් කරගන්නත් ඔබට පුළුවන් කමක් ලැබෙනවා. මේ වගේ සැඟවිච්ච දක්ෂතා තියෙන සහ ඔබ නොදන්න බොහෝ පිරිස් ඉන්නවා. ඒ බව අපි දන්නවා. අපේ වෑයමත් ඒ වගේ අය හොයාගෙන ගිහිල්ලා ඒ අත්දැකීම් මේ අධ්‍යාපනය ඔබට නිරන්තරයෙන්ම ලබා දෙන එක ඔබට අරගෙන එන එක. චිත්‍රයකට පණ දෙනවා කියන්නේ රේඛාවකට පණ දෙනවා කියන්නේ වර්ණයකට පණ දෙනවා කියන්නේ ලේස් බාසු කාරණාවක් නෙවෙයි. හොඳ සංයමයක් තියෙන්න ඕන, හොඳ අවබෝධයක් තියෙන්න ඕන, හොඳ ඉවසීමක් තියෙන්න ඕන මේ වගේ විෂයක් කරනකොට. ඉතින් ආට්ටයි අද දවසේදී මම හිතන්නේ අපිට සමුගන්න සිද්ධ වෙනවා. අපි අද දවසේදී ඊටාම වැදගත් කරුණු කාරණා රැසක් ඉතින් කතා බහ කළා. ඔබට පුළුවන් මේ ආට්ටයිව සම්බන්ධ කරගෙන ඔබේ උපන්දින සුබ පැතුමකට හිතවතෙකුට මේ වගේ ටැග් එකක් දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ චිත්‍රයක් ඇඳලා දෙන්න තියෙනවා. ඔබට ඒ වගේ ගෙදර දොරක අලංකරණය කරගන්න පුළුවන් නම් ආට්ටයියට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ නාලිකාවට channel එකට කතා කරන්න අපිට පුළුවන් ඒ සම්බන්ධතාවය හදලා දෙන්න.
අපි අද දවසේදී සම්බන්ධ කරගත්තේ අපේ ආත්තයි ඇල්ලේ ඉන්න විදේශිකයන් පවා පුදුම කරපු මේ නිර්මාණකරුවා. මේ වගේ සැඟවුණු දක්ෂතා තියෙන අය අපි හොයාගෙන යන්න අමතක කරන්නේ අපේ නාලිකාවෙන්. මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා. අටය දැන් මේ මගේ චිත්‍රයක් අඳින ගමන් ඉන්නේ. ඒ වගේම තමයි අලුත් ලෝකයේ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න, bell button එක click කරන්න අමතක කරන්න එපා. මේ වගේ බොහෝ තොරතුරු ඔබට දැනගන්න පුළුවන්. එතකොට එහෙමනම් ඉතින් පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න. තවත් දවසක හම්බෙමු.